යාළුවනේ ඔයාලා වීඩියෝට එන්න කලින් මේක සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු. අයිබෝන් අයිබෝන් සෙට් අයිබෝන්. මම තමයි මේ ඔයාලගේ පන්ති අලුත්ම පන්තිභාර ගුරුතුමා. පුතා මේක තව ළමයි නැද්ද? මේ උන් හිටියසේ උන් මේ පිප් කැලේ පැනසේ උන් මේ ඉගෙන ගන්න හැම කාලකන්ණි හැත්ත මම තමයි සර් ඉතින් ඉගෙන ගන්න පන්තියේ ඉතින් මම තමයි පන්තියේ පළවෙනි එහෙම ඉතින්. ෂා නියමයිනේ පුතා. පුතාට එහෙනම් මේ හැම විෂයකට එහෙම 75ට වඩා වැඩියෙන් ලකුණු ඇති. නෑ නෑ 35 අඩුවෙන් 30ක් වටම හැබැයි. 35ට අඩුවෙන් තිබිලා කොහොමද මේ පන්තියේ පළවෙනි උනේ? ඒ විෂය මේ නාම ලේඛනේ පළවෙනිලම තියෙන මගේ නම. මොකක් නාම ලේඛනයේ තියෙන නමක් ගැනද මේ පන්තියේ පළවෙනි කියලා කිව්වේ? ඔව් ඉතින් පන්තියේ පළවෙනිලම කියන්නේ මගේ නම නිසා ඉතින්. හරි කමක් නෑ. මේ පුතා එහෙනම් මේ අපි පාඩමකට යමු. පුතා මේ පුරු වැඩිපුරම ආස විෂය මොකක්ද? මම නම් ඉතින් සර් ඉතිහාසය තමයි ඉතින්. ඉතිහාසය ෂා නියමයිනේ. මාත් මතකයි මාත් ඉස්සර ඉතිහාසයට හරි කැමති. හරි. පුතා එහෙනම් ගම්බලන් ඉතිහාස පොත. ඉතිහාස පොතේ ගම්. හරි ගත්තා. එහෙනම් පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඉතින්. මේ රුවන්වැලි මහසෑය තියෙනවනේ. ඔය මේ මහසෑය ඔව් තියෙනවා. ඔය රුවන්වැලි මහසෑය කවුද හැදුවේ පුතා? මේ මෙහෙමයි මේ මම නම් නෙවෙයි. මේ මම මතකන විදියට නම් හැදුවේ මේ අපේ මේ කවුද අපේ වලගම්බර එතුමාද කොහෙදනේ අර විශාල වශයෙන් හැදුවේ වලගම්බා. නෑ පුතා නෑ වලගම්බර නෙමෙයි. වලගම්බර රජතුමා නෙමෙයි පුතා. මේ පුතා දුටුගැමුණු රජතුමා ගැන අහලව නැද්ද එතකොට? මේ දුටුගැමුණු රජතුමා ගැන අහලා තියෙන්නේ මේ අර එකක්දයක් එක්සේසත් කරයි කියන්නේ නේ. ඒක තමයි. ඒක එක්සේසත් කරා තමයි. ඒතර දුටුගැමුණු රජතුමා ගැන ඔබ එච්චරද දන්නේ? පිස්සු දෙසේ දුටුගැමුණු රජතුමා කියන්නේ අපේ ඥාති. අපේ මීමුත්තරේ පරම්පරාව මීමුත්ත ඔව් මීමුත්ත ඇවිල්ලා මේ අපේ මේ දුටුගැමුණු රජතුමාගේ බිසවටත් හිටියා. ඇත්තද? හොඳයි. හරි එහෙනම් මේ ඔයාට ඉතිහාසය ගැන ගොඩාක් දැනුමක් තියෙන විත්ති මට පේනවා. ඔව් අපි ඥාතිනේ දුටුගැමුණු රජතුමා ඥාති. හරි කමන්නේ. අපි එහෙනම් මේ වෙන විෂයක් කතා කරමු. මේ බුද්ධාගමට යමුකෝ. බුද්ධාගම කියන විෂය ගැන අපි කතා කරමු. හරි පුතා දන්නවද? හරි එහෙනම් පුතා කියන්න බලන්න මේ පන්සිල්පද පහෙන් තියෙන පළවෙනි සිල්පදේ විතරක් කියන්න බලන්න. පළවෙනි පදේ සාදුකාර රජුගේ වඳකන්නේ. නෑ පුතා මං කියන්නේ සිල්පදේ. ඒ සිල්පදේ තමයි සර් කියන්නේ අපි හාමුදුරුවෝ කියන්නේ ඉස්ලාම කියන්නේ සාදුකාර රජුගේ වඳකන්නේ කියලා. හරි එහෙනම් මේ අපි බුද්ධාගමත් ඕනේ නැහැ. අපි එහෙනම් පුරවැසි වලට යමු. පුරවැසි වලට. පුතා පුරවැසි පුළුවන්ද පුතා? පුරවැසි පුළු කාලෙන්ද මතම වැඩිම. එහෙනම් මේ අපි යම් පුරවැසි වලට පුරවැසි වල තියෙන පළවෙනි පාඩමේ නම මොකක්ද පුතා? පිස්සුනේ සර් අපි ඔය පාඩම් ගන්න යම්මල් ගෙදර ගන්න ඇයි අපි ගෙලින්ම පොතේ පෙළ දැනුම් විතරයි පාඩම් මොකටද සර් ඉතින් අපි. එහෙමද? හරි. එහෙනම් මං ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයා මට කියන්න බලන්න ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි පුතා ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය මට හොඳට සුපුරුදු මාතෘකාවක්. අපේ ගෙදර එහා පැත්තේ මාමා ඉන්නේ සර්. ඔව් මාමා මාමඩිය ගහලා අම්මට එළිම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තමයි. එහෙනම් මාම නිතරම කියනවා මම ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. එහෙමද? හරි කමන්නේ පුතා. ඔයා කියන්නකෝ ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්වචනේ. හරි කියමු බලන්න එහෙනම්. මම නම් දන්නේ නැහැ ඉතින් සර් අපි ඔය වැඩේට හරිනවා අපේ ගෙදර අල්ලපු ගෙදර මාමා හරිනවා. මම ඉතින් සර්ට ඕන දැනගන්න ඕනේ මම අපේ අල්ලපු ගෙදර මාමා මීට් කරලා දෙන්න. සර්ට දැනගන්න හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ. හවුව හොඳට කියලා දෙන්න. අයියෝ පුතා පුතා මෙලෝදියක් දන්නේ නැද්ද පුතා? හරි කමන්නේ. ඒ වුණේ නැහැ. අපි පුතාට ගණන් පුළුවන්. අයියෝ ගණන් සුපිරිස ගණන් අපේ වැද්දෝනේ සර් අපි. හරි. පයිත කරස්සත් ගන්න මම කියලා දුන්නා කියන්නේ පොඩි කාලේ. එහෙමද? මම මේ පාර අහන්නේ අමුතු විදියේ ප්‍රශ්නයක්. තර්කණයේ තියෙන ප්‍රශ්නයක්. තර්කණේ. ඔව්. පුතා මේ මම අත්තක හිටියා. හරිද? අත්තක හිටියා මේ හරි. ඔන්න අත්තක ඉන්නෝ කුරුල්ලෝ 5 දෙනෙක්. කුරුල්ලෝ මොන කුරුල්ලද? ඒ වැඩක් නෑ පුතා. කුරුල්ලෝ වැඩගස්සේ. හරි. එහෙනම් මේ ගිරව් ඉන්නේ. ගිරව් මොන ගිරව්ද? මොන ගිරව්ද කියලා කියන්නේ මේ ගිරව් දන්නේ නැද්ද පුතා? මොන ගිරව්ද? පුංජ. මාළ ගිරව් මාළ ගිරව්? ඔව් මාළ දාලා හිටියේ. හරි මාළ ගිරව් ඉන්නෝ 5 දෙනෙක්. 5 දෙනෙක් කියා. මම දැන් තුවක්කුව අරගෙන ඩෝන් ගාලා විදිල්ලක් තියෙනවා. විදිල් තියෙනවා මාළ ගිරව්. හැබැයි වැදුන්නේ නැහැ එකෙක්ට. නෑ. දැන් අත්තේ කී දෙනෙක් ඉන්නවද? අත්තේ ඉතින් අත්තෙම ඉන්නවා. හැබැයි සර්ට hina වෙනවා හැබැයි උන් ටික. ඒක ඇයිස ගහුවේ උන්දේ වැදුන්නේ නැහනේ. ඉන්දිට hina වෙන සෙට් එක හැබැයි.
නෑ පුතා දැන් බම් පුතා මේ තැය උන්ඩ වෙඩිල්ල උන්ඩ තිවට පස ඒ සද්‍යය යනවන පුතා ඒක සාමාන්‍ය දැනීමනේ එමනිස කෞද්දන්න උන්ටික බීරිදි කියලා මේ කරන්න බෑපුතා කරන්න බෑ මම යන යන්න මේ තවත් මේ පන්ති මගුලේ වනු ඉන්න හැ අම ස්කොලෙන් අස්චලා යන යන්න මේ කරන්න බැහැම බල වගේ උන් එක්ක අනිස ඉන්න